මෙහෙම හදලා කෑවොත් ආයේ රොටි වෙන මුකුත් එක්ක ඔයාලා කන්නේ නැහැ. අම්මෝ මේක මාරම රසයි. රොටි කන්න මීට වඩා රස විදිහක් තියෙනවා නම් කියන්න ඕන. කඩේ තියෙන රොටි පරාදයි මේකට. එන්න අපි හදමු එහෙනම්. ඉස්සෙල්ලාම අපි රොටි ටික හදාගෙන ඉමු. පොල් ගෙඩියක පොල් වලට පාන් පිටි ග්‍රෑම් 500ක් තමයි දාන්නේ. රස පදමට ලුණු දාගන්න. සීනි මේස හැන්දක් වගේ දාන්න. පොල් තෙල් ටිකක් මේ ගානට වගේ දාගන්න. මෙහෙම දාපුවාම රොටි හරිම රසයි. මේ ටික සේරම හොඳට කලවම් කරගන්න. දැන් මේකට සාමාන්‍ය රස්නේ වතුර ටික දාලා පදමට අනා ගන්න ඕන. පිටි හොඳට ඇනෙන තරමටත් රොටි රස වැඩි වෙනවා. මේ විදිහට රොටි හදපුවාම කඩේ රොටි පරාදයි. අපි දැන් මේක පැයක් වගේ තියන්න ඕන පදන් වෙන්න. ඒක පදන් වෙනකල් අපේ රසම රස කරි එක හදාගමු. මේ වගේ ඇතිලියක් ලිපේ තියලා ඒක රත් වෙනකොට පොල් තෙල් ටිකක් මේ ගානට වගේ දාගන්න. තෙල් ටික රත් වෙනකොට අබ ටිකක් දාගන්න. අබ පුපුරනකොට සුදු ලුණු දාගන්න. රම්පි කරපිංච දාගන්න. මේ දාන්නේ උළුහල්. මේ ටික කලවම් කරලා ලුණු ගෙඩියක් මෙහෙම කපලා දාන්න. ඒකත් කලවම් කරලා කහ කුඩු තේ හැඳි භාගයක් දාගන්න. අමු 3-5 මේස හැන්දක් දාන්න. මිරිස් කුඩු මේස හැන්දක්. මේ දාන්නේ බෙදපු 3-5 මේස හැන්දක් වගේ ඒකෙනුත් දාගන්න. රස පදමට ලුණු දාගන්න. මේ අපි දාන්නේ ගම්මිරිස් තේ හැන්දක්. මේ ටික හොඳට කලවම් කරගන්න. හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක් මෙහෙම පොඩියට කපලා දාගන්න ඕන. මේ ටිකත් හොඳට කලවම් කරගන්න. දැන් මෙහෙම පොඩියට අතින් ඉරාගත්ත බිම්මල් ටික මේකට දාගන්න ඕන. බිම්මල් හදනකොට ඒකට ලුණු වතුර දාලා ටිකක් වෙලා තියලා මිරිකලා ගන්න ඕන. මම ඒක කලින් වීඩියෝ එකකදීත් ඔයාලට කියලා දුන්නා. මතකයි නේද? දැන් මේ ටික හොඳට කලවම් කරලා මෙහෙම පොඩි කොරක කෑල්ලක් මේකට දාගන්න ඕන. ඒකත් කලවම් කරලා ලිපේ ගින්දර සැර ටිකක් අඩු කරලා මේක වහලා විනාඩි 15ක් වගේ තියන්න ඕන තැම්බෙන්න. ඒක තැම්බෙනකල් අපි හදාගමු අපේ නයි මිරිස් ලුණු මිරිස. නයි මිරිස් වලට ලුණු පොඩ්ඩක් වගේ දාලා රතු ලුණු ගෙඩි 3-4ක් වගේ දාලා ග්‍රයින්ඩ් කරලා ගන්න. දැන් මේකට පදමට දෙහි ටිකකුත් දාලා කලවම් කරලා ගත්තාම රොටි කන්න මරුවට සෙට් වෙනවා. දැන් බලමු අපේ බිම්මල් එක. ඔන්න හොඳ ගානට තැම්බිලා තියෙන දැන්. මේකට අපි මිටිකිරි කෝප්පයක් වගේ දාගන්න ඕන මෙන්න මේ වෙලාවේදී. හොඳට කලවම් කරලා කිරෙන් විනාඩි 5ක් වගේ තව මේක තැම්බෙන්න දෙන්න ඕන. ඔන්න දැන් අපේ රසම රස බිම්මල් කරිය හරි. මෙහෙම හදපුවාම මස් වලට වඩා රසයි මේක. ඒ වගේම පුදුම සුවඳයි. දැන් අපි රොටි ටික හදාගමු. මේක නම් ඉතින් දැන් කියන්න දෙකුත් නෑනේ නේද? හැමෝම දන්නවනේ මේක නම්. රොටි වඩන එකේ මතක ඇතිව තෙල් ටිකක් ගාගන්න. එතකොට වඩන රොටිය ගලව ගන්න ලේසි වෙනවා. පිටි මිශ්‍රණය තමයි මේකේ මම කිව්ව විදිහටම හදාගන්න ඕන. ඔන්න දැන් සුවඳට සුවඳේ අපේ රොටි ටිකත් හැදිලා ඉවරයි. එහෙනම් තව බලා ඉන්නේ නැතුව රොටියක් කාලා බලමු අනේ. බිම්මල් එකනොත් ටිකක් බෙදාගත්තා. නයි මිරිස් ටිකකුත් දාගත්තා. රොටි කෑල්ලක් අරන් ඒකට මුලින්ම බිම්මල් ටිකක් අරන් නයි මිරිස් ලුණු මිරිස් ටිකකුත් අරගෙන දාගත්ත ඔන්න. මේ බලන්න ඉතින් මේක අම්මෝ මේකේ රස ඉතින් කියන්න වචන නෑ. ඒ තරම් රසයි. මේක මාරම රසයි. මෙහෙම හදලා කෑවොත් ආයේ රොටි වෙන මුකුත් එක්ක ඔයාලා කන්නේ නෑ. ඒ තරමට මේක මාරම රසයි. ඔයාලත් හදලා රස කියන්න ඕන. හරිද? එහෙනම් ගිහින් එන්න.